තවද මේ වන විටත් අපරාධකින් උපයාගත් දේ පිළිබඳ පනත සම්මත කර තිබෙනවා. ඒ බලාත්මක කිරීම සඳහා වෙනම පොලිස් කොට්ටාසයක් නියෝජ්‍ය පොලිස්පතිවරුගේ ප්‍රධානත්වයෙන් දැනටමත් පිහිටුවා තිබෙනවා. අපරාධයෙන් උත්පාදිත දේ පිළිබඳ පනත පාර්ලිමේන්තුව සම්මත කර ආයතන පිහිටෙව්වා. ඒතර කට්ටිය කියලා මොකක්ද දන්නවද? හිට්ලර් ඇවිල්ලු. රුසියාවයි ඇමරිකාවයි එකතු වෙන්න ඕන හිට්ලර් පරද්දන්න. දැක්කද දැන්? ඔයගොල්ලෝ රුසියාවද? ඔයගොල්ලෝ ඇමරිකාව. මොකද්ද මේ? රුසියාව ඇමරිකාව හිට්ලර් පරාදයට පත් කිරීම සඳහා එකතු වුණ ඓතිහාසික කතාවක්. ඒක දේශපාලන ඉතාමත් සංකීර්ණ අවධියක්. ඒක ලෝක දේශපාලන ඉතාමත් විශාල හැරවුමක්. මේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා දිනෝ රුසියාවයි ඇමරිකාව එකතු වෙනවා හිට්ලර් පරද්දන්න. පහු හරිද? ලෝකේ ඓතිහාසික දේශපාලනේ ඒ බරෙන් තේරුම් ගන්න කියන්නේ ඔයගොල්ලන්ට ගිහිල්ලා අඩුම තරමේ. හරිද? මොකද්ද දේශපාලන? හිට්ලර් අපි නීතිය ක්‍රියාත්මක කරන මතක තබා ගන්න. ඒකට මොන අර්ථකථන දුන්නත් මොන තනතුරේ මොන වගකීමේ කවදා ඉසුලුවත් මේ රටේ මහජනට අපරාධයක් කරලා තිබෙනවා නම් වංචාවේ දූෂණයේ යෙදලා තිබෙනවා නම් සහතික වශයෙන් දඬුවම් දෙනවා. ඒකට ඕන අර්ථවත අනවර්ථ නාමයක් දෙන්න. ඒක අත්තරින්නේ හොඳයි. මතක තබා ගන්න.